ආය බොහෝ වේවා කියලා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා LS දැනුම ලෝකයා YouTube නාලිකාවට. දියමන්ති කියලා කියපු ගමන් මතක් වෙන්නේ දියමන්ති ආභරණ. ඉතින් අපි මේ වීඩියෝ එක ගෙන එන්නේ දියමන්ති වල ස්වභාවය ඔබට විස්තර කිරීමටයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. දියමන්ති වලට ඉංග්‍රීසි වලින් කියන්නේ ඩයමන්ඩ් කියලා. ඉතින් මේ ඩයමන්ඩ් කියන වචනේ ග්‍රීක භාෂාවෙන් කැඩිලා ආපු වචනයක්. මේ වචනේහි අර්ථය වෙන්නේ නොකැඩිය හැකි යන්න. ඉතින් මේ ඩයමන්ඩ් කියන වචනය දියමන්ති වලට යෙදීම ගොඩක්ම සුදුසුයි. මොකද දියමන්ති කියලා කියන්නේ දෘಢතාවයෙන් ඉහළ ද්‍රව්‍යයක්. මේ දෘಢතාවයට හේතු වෙලා තියෙන්නේ මේ දියමන්ති වල පරමාණුක සැකැස්ම. දියමන්ති හැදිලා තියෙන්නේ කාබන් පරමාණු වලින්. මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන වලින් තමයි බැඳලා තියෙන්නේ. සහසංයුජ බන්ධන 4කින් චතුස්තලීය ආකාරයට තමයි මේ දියමන්ති වල පරමාණුක සැකස්ම හැදිලා තියෙන්නේ. ඉතින් මේ චතුස්තලීය යෝධ දැලිස් ආකාරය සෑදීම නිසා තමයි මේ දියමන්ති වලට මෙතරම් විශාල දෘಢතාවයක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේට හේතුව වෙලා තියෙන්නේ කාබන් පරමාණුවකට බන්ධන 4ක් හැදීමට හැකියාවක් ලැබිලා තියෙන නිසායි. දියමන්ති වල ඇති සුවිශේෂී භෞතික ලක්ෂණ නිසා විවිධ කටයුතු සඳහා දියමන්ති යොදා ගන්නවා. ඉහළ තාප සන්නායකතාවයක් මෙන්ම ඉහළ දෘಢතාවයක්, ඉහළ ශබ්ද ප්‍රවේගයක්ද මේ දියමන්ති සතු වෙනවා. එහි තාප ව්‍යාප්තියේ සංගුණකය අතිශයින්ම කුඩා වෙනවා. මේ දියමන්ති රසායනිකව නිෂ්ක්‍රීයයි. ඉතා අපූර්ව සිත් ගන්නාසුළු ප්‍රකාශ ගති ලක්ෂණ දියමන්ති වලට තියෙනවා. දියමන්ති වල තියෙන අතිශයින්ම දැඩි දැලිස නිසා බෝරෝන්, නයිට්‍රජන් වගේ ඉතා සුළු වර්ගයන්හි අපද්‍රව්‍ය මගින් අපවිත්‍ර වෙලා තියෙනවා. දියමන්ති කියලා කියන්නේ පුළුල් පාරදර්ශතාවයකින් යුක්ත ද්‍රව්‍යයක්. එම නිසා ස්වභාවික දියමන්ති වැඩි ප්‍රමාණයකට පැහැදිලි වර්ණ රහිත පෙනුමක් ලැබිලා තියෙනවා. නමුත් අපි වර්ණ සහිත දියමන්ති දැකලා තියෙනවා. මේට හේතුව කුමක්ද? ඒ හේතුව ගැන කතා කරොත් එහෙම දියමන්ති වල තියෙන ඌනතා අපද්‍රව්‍ය නිසා තමයි විවිධ වූ පැහැයන් ලැබිලා තියෙන්නේ. ඒකත් ඇත්තටම හරිම ආශ්චර්යයක්. අපද්‍රව්‍ය නිසා තමයි මේ දියමන්ති වලට අලංකාර වූ ලස්සන වූ පාට ලැබිලා තියෙන්නේ. උදාහරණ ලෙස බෝරෝන් නිසා නිල් පැහැති දියමන්ති ඇති වෙනවා. නයිට්‍රජන් නිසා කහ පැහැති දියමන්ති ඇති වෙනවා. කොළ පාට දියමන්ති ඇති වෙන්නේ විකිරණ නිරාවරණය නිසා. පොළව තුළ වැඩිම ස්වභාවික දියමන්ති ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන්නේ ඉතා අධික පීඩන හා අධික උෂ්ණත්ව තත්ත්වයන් යටතේ. පොළව මත පිට ඉඳලා ගැඹුර කිලෝමීටර් 140ක් 190 අතර තමයි මේ දියමන්ති බහුල වශයෙන් අපට දක්නට ලැබෙන්නේ. මේවායේ කාබන් ප්‍රභවය වන්නේ ලෝහ අඩංගු කාබන්. දියමන්ති වර්ධනයට අවුරුදු බිලියන 1 ඉඳලා අවුරුදු බිලියන 3.3ක් දක්වා කාලයක් ගත වෙනවා. එනම් පොළොවේ ආයුෂ කාලයෙන් 25ක් 75ක් අතර කාලයක්. මේ ඉතාමත් විශාල කාලයක් බවට ඔබ සැමට තේරෙනවා ඇති. දියමන්ති පොළොව මතුපිට උපද්දවනු ලබන්නේ ගැඹුරු ගිනි කඳු විදාරණය වීමෙන් පසු සිසිලණය වන ගින්නෙන් සෑදුණු ගල් මගිනි. ඉතින් දියමන්ති පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් ගෙන මේ වීඩියෝ එක මෙතනින් මම අවසන් කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම LS දැනුම ලෝකයා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න අමතක කරන්න එපා.